ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ අපේ ලෝකේ පාලනය කරන හැබැයි අපිට ඇහැට නොපෙනෙන බලවේගයක් ගැන. ඒ තමයි තොරතුරු. ඉතින් දත්ත කියන අමුද්‍රව්‍යයේ ඉඳලා අපි ගන්න තීරණ දක්වා දිවෙන මේ ICT කතාවේ මූලිකම කරුණු ටිකක් අපි අදකට හොයලා බලමු. අපි මේ ගමන පටන් ගමු පොඩි ප්‍රශ්නකින්. පොඩ්ඩක් හිතන්න අද මේ ලෝකේ තියෙන වටිනාම සම්පත මොකක් කියලාද හිතෙන්නේ? රත්තරන්ද? නැත්තම් තෙල්ද? ගොඩක් දෙනෙක්ගේ හිතට එන පළවෙනි උත්තරේ රත්තරන් වෙන්න ඇති නේද? ඒත් ඇත්තටම අද යුගයේ වටිනාකම මනින්නේ රත්තරන් වලින් නෙවෙයි. හරි. එහෙනම් තෙල්? නෑ. ඒකත් නෙවෙයි. අපි සාම්ප්‍රදායිකව හිතන මේ වගේ සම්පත් වලට වඩා අතිශයින්ම බලවත් දෙයක් දැන් තියෙනවා. උත්තරේ තමයි දත්ත. ඔව්. පුදුම වෙන්න එපා. හරියට කිසිම පිළිවෙලක් නැතුව හැම තැනම විසිරීලා තියෙන අමු දත්ත තමයි අද ලෝකයේ අලුත් රත්තරන්, අලුත් තෙල් සම්පත වෙලා තියෙන්නේ. එහෙනම් අපි මුලින්ම බලමු මේ කියන ලෝකයේ අමුද්‍රව්‍ය ගැන ටිකක් ගැඹුරින්. ඇත්තකම මොනවද මේ දත්ත කියන්නේ? හරිම සරලයි. දත්ත කියන්නේ කිසිම පිළිවෙලක් නැති තනි තනිව ගත්තම කිසිම තේරුමක් නැති දේවල් එකතුවක්. හිතලා බලන්න ඉලක්කම්, වචන, සංකේත, පින්තූර, වීඩියෝ මේවා තනියම තිබ්බට කිසිම වැඩක් නැහැ. හරියට ගෙයක් හදන්න ගෙනාපු ගඩොල්, සිමෙන්ටි, වැලි ගොඩක් වගේ. තේරුමක් නැහැ. හරි. එහෙනම් මේ තේරුමක් නැති අමු ගඩොල් ගොඩ වටිනා ගොඩනැගිල්ලක් බවට පත් කරන්නේ කොහොමද? අන්න එතරට තමයි අපේ පරිවර්තන එන්ජින් වෙන්නේ. මේ තියෙන්නේ ඒ එන්ජිනේ සරලම සැලැස්ම. ඇත්තරම ඕනෑම පරිගණකයේ මූලිකම ක්‍රියාවලිය මේකයි. අපි දත්ත කියන අමුද්‍රව්‍ය ආදානයක්, ඒ කියන්නේ ඉන්පුට් එකක් විදිහට දෙනවා. පද්ධතිය එක සකසනවා, ඒ කියන්නේ ප්‍රොසෙස් කරනවා. අන්තිමට ප්‍රතිධානයක්, ඒ කියන්නේ අවුට්පුට් එකක් විදිහට වටිනා දෙයක්, ඒ කියන්නේ තොරතුරු එළියට දෙනවා. ඉතින් මේ පරිවර්තන එන්ජින්ම එහෙමත් නැත්නම් පරිගණක පද්ධතියක් හැදලා තියෙන්නේ ප්‍රධාන කොටස් 4කින්. හිතන්නකෝ මෙහෙම අපිට අතින් අල්ලන්න පුළුවන් භෞතික කොටස්, ඒ කියන්නේ හાર્ඩ්වෙයාර්. ඒක හරියට අපි ශරීරය වගේ. ඒ ශරීරයට වැඩ කරන්න කියන උපදෙස්, ඒ කියන්නේ සොෆ්ට්වෙයාර්. ඒක අපි හිත, අපි සිතුවිලි වගේ. සමහර උපදෙස් තියෙන උපතින් මේන වෙනස් කරන්න බැරි. ඒවට කියනවා ෆර්ම්වෙයාර් කියලා. අවසාන වශයෙන් මේ ඔක්කොම පාවිච්චි කරන අපි. ඒ කියන්නේ ලයිව්වෙයාර්. පරිගණක එන්න කලින් මේ දත්ත සැකසීම වුණේ සම්පූර්ණයෙන්ම අතින්. ඒ කියන්නේ මිනිස් ශ්‍රමයෙන්. හැබැයි දැන් ඒක වෙන්නේ ස්වයංක්‍රීයව. අපි බලමු මේ ක්‍රම දෙකේ වෙනස කොයි වගේද කියලා. මේ වගුව දිහා බැලුවම පරිගණක ගෙනාපු විප්ලවය කොච්චර ලොකුද කියලා පැහැදිලි නේද? අතින් කරනකොට වේගය හරිම අඩුයි. හැබැයි ස්වයංක්‍රීය ක්‍රමයේදී ඇසිපිය ගහන සැනින් සැටේ වෙනවා. මිනිස්සු ගොඩක් ඕන නිසා වියදම වැඩි, වැරදීම් වෙන්න තියෙන ඉඩත් වැඩි. නමුත් පරිගණකයත් එක්ක වියදම අඩුයි, නිර්වැද්‍යතාවය අහසට පොළොව වගේ. සරලවම කිව්වොත් හැම අතින්ම කාර්යක්ෂමයි. හරි. එහෙනම් අපි දැන් බලමු මේ සම්පූර්ණ ක්‍රියාවලියේ අවසාන සහ වටිනාම ප්‍රතිඵලය ගැන. ඒ කියන්නේ දත්ත කොහොමද අපිව තීරණ ගන්න තැනට ගේන්නේ කියලා. තොරතුරු කියන්නේ අර මුලින් කියපු අමු ගඩොල් සිමෙන්ති ටික පාවිච්චි කරලා හදපු ලස්සන පිළිවෙලක් තියෙන ගොඩනැගිල්ල වගේ දෙයක්. ඒ කියන්නේ අර්ථයක්, ප්‍රයෝජනයක් සහ සංවිධානයක් තියෙන විදිහට සකසපු දත්ත. දත්ත කියන්නේ අමුද්‍රව්‍ය නම් තොරතුරු තමයි අවසාන නිෂ්පාදනය. හැබැයි ලැබෙන හැම තොරතුරක්ම එක වගේ වටින්නේ නැහැ. හොඳ බලවත් තීරණයක් ගන්න නම් අපිට ලැබෙන තොරතුරු අදාළ වෙන්න ඕන, කාලීන වෙන්න ඕන, නිවැරදි වෙන්න ඕන, සම්පූර්ණ වෙන්න ඕන සහ පැහැදිලි වෙන්නත් ඕන. මේ ගුණාංග වලින් එකක් හරි අඩු වුණොත් ගන්න තීරණය වැරදෙන්න තියෙන ඉඩකඩ ගුණක් වැඩි. මෙතනදී හරිම රසවත් සංකල්පයක් තියෙනවා. ඒකට කියන්නේ තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය කියලා. ඒ කියන්නේ තොරතුරුක වටිනාකම හැමදාම එක වගේ තියෙන්නේ නැහැ. හරියට පත්තරයක් වගේ. අද පත්තරේ අදට වටිනවා, හෙට ඒක පරණයි. කාලයත් එක්ක ඒකේ වටිනාකම අඩු වෙලා අන්තිමට ඒක ආයේ තේරුමක් නැති දත්ත ගොඩකට එකතු වෙනවා. හැබැයි මෙතන අලුත් අභියෝගයක්ත් තියෙනවා. අද අපි ඉන්නේ දත්ත සහ තොරතුරු සාගරයක ගිලිලා. මේ හිතාගන්නවත් බැරි තරම් විශාල දත්ත කන්දරාවට තමයි අපි මහා දත්ත එහෙමත් නැත්නම් බිග් ඩේටා කියන්නේ. මහා දත්තවල ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. අපි ඒවට කියනවා විතෘත්වය කියලා. පළවෙනි එක වොලියුම්. ඒ කියන්නේ දත්ත ප්‍රමාණය. හිතන්න YouTube එකට දවසකට අප්ලෝඩ් වෙන වීඩියෝ ප්‍රමාණය ගැන. දෙවෙනි එක වෙරයිටි. ඒ කියන්නේ විවිධත්වය. ටෙක්ස්ට්, වීඩියෝ, ඔඩියෝ, පින්තූර වගේ එකිනෙකට වෙනස් දත්ත වර්ග. තුන්වෙනි එක තමයි වෙලොසිටි. ඒ කියන්නේ වේගය. මේ දත්ත ජනනය වෙන සහ සැකසිය යුතු අධික වේගය. හරි. තොරතුරු නිර්මාණය කරාට විතරක් මදි. ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න නම් ඒක අනිත් අයත් එක්ක බෙදා ගන්න ඕන නේද? අන්න එතනදී තමයි කතාවට sannivedanaya එකතු වෙන්නේ.
ඇත්තම විප්ලවය සිද්ධ වුණේ තොරතුරු තාක්ෂණය, ඒ කියන්නේ පරිගණක බලය, sannivedana තාක්ෂණය, ඒ කියන්නේ අන්තර්ජාලය වගේ ජාල එකතු වුණාමයි. ICT කියන වචනේ I අකුර තොරතුරු information නම් C අකුලින් කියවෙන්නේ මේ sannivedanaya communication කියන එක. මේ සම්බන්ධතාවයේ හදවත වෙලා තියෙන්නේ cloud computing. මේක තේරුම් ගන්න හොඳම විදිහ පීට්සා එකක් ගැන හිතන එක. ISS කියන්නේ ඔයාට කුස්සිය විතරක් දෙනවා, පීට්සා එක ඔයා හදාගන්න. PaaS කියන්නේ කුස්සියයි පීට්සා හදන උපකරණයි ඔක්කොම දෙනවා. SAS කියන්නේ කිසිම මහන්සියක් නැතුව හදපු පීට්සායටම ගෙදරට ගෙනත් දෙනවා. cloud computing කියන්නේ මේ වගේ සේවා අන්තර්ජාලය හරහා ලබා දෙන එක. දැන් අපි බලමු මේ තාක්ෂණය අපි එදිනෙදා ජීවිතේට කොයිතරම් බලපෑමක් කරලද කියලා. ඇත්තටම ICT නැති තැනක අද හොයාගන්නත් අමාරුයි. ඔන්ලයින් බඩු ගන්න එක, ඔන්ලයින් ડોක්ටර් කෙනෙක් හමු වෙන එක, ඔන්ලයින් ඉගෙන ගන්න එක, පාර හොයාගන්න GPS පාවිච්චි කරන එක, ATM එකකින් සල්ලි ගන්න එක, ෆිල්ම් එකක් බලන එක මේ හැම දෙයකම පිටිපස්සේ ඉන්නේ ICT. හැබැයි මේ කාසිය අනිත් පැත්තක් තියෙනවා. මේ වගේ බලවත් තාක්ෂණයක් එක්කම විශාල වගකීමක් සහ අලුත් ප්‍රශ්න ගොඩක්වත් මතුවෙනවා. අපි මේ විග්‍රහය අවසන් කරමු ඒ ඩිජිටල් උබතෝ කෝටිකය ගැන කතා කරලා. අපේ පුද්ගලික දත්තවල ආරක්ෂාව, ඒ කියන්නේ ප්‍රයිවසි එක, නීති විරෝධීව මෘදුකාංග කොපි කරන එක, ඒ කියන්නේ පයිරසි, නිර්මාණකරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරන බුද්ධිමය දේපල නීති. මේ හැමදේම අද ලෝකේ ලොකු කතාබහකට ලක් වෙලා තියෙනවා. මේව තමයි ඩිජිටල් යුගයේ තියෙන ප්‍රධානම අභියෝග. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝටම හිතන්න දෙයක් ඉතුරු කරනවා. මේ තාක්ෂණයෙන් අපිව එන්නෙන්නම එකිනෙකාට සම්බන්ධ කරන මේ ලෝකේ අපේ ජීවිත නිර්වචනය කරන මේ තොරතුරු වල වගකීම ඇත්තටම තියෙන්නේ කාටේද?